හයි අද කිසිම ස්පෙෂල් දෙයක් නැති දවසක්. ඒ කියන්නේ අද මට කරන්න කියලා ලොකු වැඩකුත් නෑ, ප්ලෑන් කරගත්තු කිසිම දෙයක් නෑ. ඒ නිසා කම්මැලිකමත් යන්න එක්කම මං හිතාගත්තා අද මං ව්ලොග් එකක් රෙකෝඩ් කරනවා කියලා. උදේම නැගිටලා මේ දවස්වල මට අමුතු කෝපි පිස්සුවක් ගහලා තියෙනවා. මං කොහොමත් කෝපි බොන්න ආසයි. ඒ වුණාට මේ අර බොන්න ගත්තාම ඒක නවත්ත ගන්න බෑ වගේ. ඒ නිසා නැත්තම් මං උදේට කවදාවත් නැගිටලා ඉස්කෝලේ යද්දි උනත් තේ බීලා යන කෙනෙක් නෙමෙයි. කිරි තේ නම් කොහොමත් බොන්නේ නෑ. ප්ලේන් ටිත් සාමාන්‍යයෙන් බොනවා. හැබැයි පැණි රස දෙයක් මොන හරි කන්න තිබ්බොත් ඒකත් එක්ක මම කහට බොනවා. ඉතින් මේ කෝපි බොන්න පුරුදු වුණාට පස්සේ මේ නෙස්කැෆේ එකටත් වඩා රස කොෆි එකක් තියෙනවා 3 in 1 එකක්. නම මට හරියට මතක නෑ. කොහොම හරි මේ ඒක හොයාගන්නත් වැඩිය නෑ. ඒක නෙස්කැෆේ එකටත් වඩා රසයි. මං හිතන්නේ මං ඒක කාගේ හරි මේ මලගෙදරකදී බීලා යාළුවෙක්ගේ හරි මේ මොකද්ද කියලා පැකට් එක දැකලා ඊට පස්සේ අරගෙන බීපු එකක්. ඒක රසයි නෙස්කැෆේ එකටත් වඩා. කොහොම හරි කොෆි එකත් එක්ක බොන්න මම බිස්කට් එකක් ගත්තා. මේක ඊට කලින් දවසක ගෙනල්ලා ඉතුරු වෙලා තිබුණ බිස්කට් එකක්. සාමාන්‍යයෙන් අපේ ගෙදර එහෙම කෑමක් ඉතුරු වෙනවා හරි අඩුයි. මේක ඉතුරු වෙලා තියෙන්නේ මොන හරි ඔය කමත් වෙනකන් කාලා හරි එහෙම නැත්නම් කන්න බැරුව තිබිච්ච එකක් නිසා. මේ මම මේකේ ඇතුලේ බිස්කට් හතරක් තියෙනවා. මේකේ මින්ට් ෆ්ලේවර් එකක් තියෙනවා. හැබැයි මම මින්ට් එකට වඩා මේකට තමයි වැඩියෙන්ම ආස. කොහොම හරි බිස්කට් එක්ක දැන් කොෆි එක බොන්න තමයි හැදුවේ. ඒකත් එක්ක අද මං කලිනුත් කිව්වනේ කරන්න ස්පෙෂල් දෙයක් නෑ කියලා. මං අද ඊට පස්සේ හිතාගත්තා බල්ලව නාවන්න ඕනි කියලා. මොකද අපේ චිරීව කලින් අප්පච්චි තමයි නෑව්වේ. එතකොට එයාගේ මේ අප්පච්චි හොඳට කකුල් දෙක එහෙම එයාගේ ඇතුළලා නාවනවා. දැන් අප්පච්චි අසනීප වුණාට පස්සේ මං තමයි යව නාවනේ. එයා මට එහෙම හොඳට අතුල්ලන්න දෙන්නේ නෑ. ඉතින් හොරට තමයි හැමදාම මෙයා මගෙත් එක්ක නාන්නේ. ඒ නිසා මං අද හිතාගත්තා අද නම් හොඳට අතුල්ලලා නාවනවා කියලා. මං හිතන්නේ එයාගේ කකුලේ චූටි කාලේ ඉඳලා මොකක් හරි මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා එයා අර පිටිපස්සේ කකුලේ මේ එක තැනක් තියෙන එතන අල්ලන්න දෙන්නෙම නෑ. කොහොම හරි ඉතින් මෙයාව දැන් මං හිතාගෙන හිටපු විදිහට හොඳට නාවලා මේ දාගත්තා. එයාටත් නිකන් හිතනවා මේ ෆෝන් එක අල්ලගෙන මොකද්ද මෙයා මේ කරන්නේ කියලා. කොහොම හරි ඊට පස්සේ තමයි උදේට බත් කන්න කියලා පටන් ගත්තේ. අද අපේ නංගිට හොස්ටල් එකට ගෙනියන්න කියලා අම්මා රස කෑම එකක් හදන ගමන් තමයි හිටියේ. ඉතින් එයා කිව්වා ඔක්කොම මේ කරීස් ටික හදනකන් ඉන්න රසට කන්න කියලා එකවර. ඉතින් මට එතකන් ඉවස ගන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. ඒ නිසා මම අලයි බටු මෝචුයි පොඩි චිකන් කෑල්ලකුයි දාගෙන උදේට කියලා බත් චුට්ටක් කෑවා. ඉතින් අම්මා මටත් එහෙමයි මං උදේට හොස්ටල් එකට යද්දි මටත් ඒ විදිහටම කෑම එකක් එසෙල් කොලේ ලොකු බත් එකක් බඳලා දෙනවා. මේක තමයි මට ඔයගොල්ලන්ට කියන්න ඕනි කියලා හිතුනේ. මේක මොන්ටේජ් කියලා පේජ් එකක් FB එකේ ඔන්ලයින් තමයි මම මේක ගෙන්න ගත්තේ මේ ෆ්‍රොක් එක. මේ ෆ්‍රොක් එක මාරම ලස්සනයි. ඒකත් එක්ක ඒගොල්ලන්ගේ කස්ටමර් සර්විස් එක පර්ෆෙක්ට්. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕන. මොකද මම කොච්චර ඔන්ලයින් shopping කරලා තිබුණත් මේක තමයි මට තිබ්බ බෙස්ට්ම එක්ස්පීරියන්ස් එක මොන්ටේජ් කියන පේජ් එකේ. ඕඩර් කරලා දවසින් වගේ මට මේ පැකේජ් එක ලැබුණා. ඒගොල්ලන්ට නම් තෑන්ක් කරන්න ඕනේ. ෆ්‍රොක් එකත් මාරම ලස්සනයි. මම මේක ඇඳලා ඔයගලන්ට ෆොටෝස් දාලා පෙන්නන්නම්. මේක අපේ අම්මා හදන අච්චාරු එකක්. මේකත් එක්ක හැංගිච්ච ලොකු කතාවක් තියෙනවා දුක හිතෙන. ඒ තමයි මගේ ළඟම හිටපු කෙනෙක් මීට අවුරුදු 2කට කලින් රට ගියා. එතකොට එයාව එයාපෝට් දාන්න ගිහිල්ලා ඉඳිද්දි මම එන ගමන් අපි කඩේකින් කෑවා. එතකොට ඔය අච්චාරු එක තිබුණා. ඒ සුවඳ අදටත් දැනෙද්දි මං එදා අඬපු විදිහයි ඒ වේදනාව මට තාම දැනෙනවා. ඉතින් ඒක මාර මතකයක්. ඒකත් එක්ක බැඳිච්ච. මොකද මට මං ඔය අච්චාරු එක වැඩි කන්න කැමතිත් නෑ රස වුණාට. මොකද එදා ඒ සුවඳ ඒ රසට අපේ අම්මා මට හොඳට මතකයි. මට බත් කටවල් දෙකක් කැව්වා. මං කටවල් දෙකයි කෑවේ. මං එතනින් හැර කෑවෙත් නෑ. ඉතින් ඒ රස මට ඒ විදිහටම දැනෙද්දි මට ඒක චුට්ටක් දුකයි. තාම දැන් අවුරුදු දෙකමාරක් විතර වෙන්නේ නම් මට ඉතින් ඒ දුකයි. කොහොම හරි ඒ විදිහට ඉතින් එක දේවල් එක්ක බැඳිච්ච මතකයන් තියෙනවනේ නේ. කොහොම හරි දැන්
බත් කන්න තමයි ලෑස්ති. වෙලාව 1ට විතර ඇති. අද චිකන් කරි තිබුණා. ඊට පස්සේ ෆිෂ් තිබ්බා. පපඩම් තිබ්බා. බටු මෝර්ජු අල තෙල් දාලා එක්ක දුන් තෙල් බත්. මම අපේ අම්මා හදන දුන් තෙල් බත් එක්ක ගන්න මාරම ආසයි. ඒක මාරම රහයි. ඊට පස්සේ මම බත් කද්දී ඩ්‍රින්ක් එකක් හදාගත්තා බොන්න කියලා. මෙන්න මේ කෝඩියල් එකෙන් ස්ට්‍රෝබෙරි ඇන්ඩ් ගෝවා ෆ්ලේවර් එක. මේක මේ මොකද මම මීට කලින් දාපු vlog එකක මම කැෆේ එකකට ගිහිල්ලා බොනවා මේ ගෝවන් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක තියෙන ඩ්‍රින්ක් එකක්. එතකොට මට හිතුන්නේ නැහැ මේ කෝඩියල් එක තමයි ඒකට දාන්නේ කියලා. දැන් තමයි මට තේරුනේ ඒ රස තමයි එදා මට ආවේ කියලා. ඒක මානම රසයි. ඉතින් මේ ඒක කෝඩියල් එකයි මොනවාද ස්ප්‍රයිට් එක දැම්මා. ඊට පස්සේ මින්ට් ලීව්ස් තිබ්බා. ඒ ටික දාලා මම ඒ ඩ්‍රින්ක් එක හදාගත්තා. ඒක නම් මාරම රහයි. අපේ ගෙදර දෙහි තිබුණේ නැහැ. ඉතින් ඒ හින්දා මට ඒක දාන්න හම්බුන්නේ නැහැ. මම කොහොමත් ස්ප්‍රයිට් එක ගෙනාවෙත් මේ ඕක මේ එදා වේ බීපු මොජිටෝ එක හදා ගන්නවා කියලා. හැබැයි මේ අපේ ගෙදර මං විතරක් නෙමෙයිනේ තව කට්ටිය ඉන්නවනේ. ඉතින් ස්ප්‍රයිට් එකේනොත් ඔච්චර තමයි ඉතුරු වෙලා තිබුණේ මේ මම ඕක හදාගනිද්දි. ඉතින් තව දෙහි ගේනකන් හිටියානම් ස්ප්‍රයිට් එකත් ඉතුරු වෙන්නේ නැහැ ওই ටිකවත්. ඒ නිසා ඉතින් මම මේක මෙහෙම හදාගත්තා. බත් කන ගමන් බොන්න. මාර රසයි. කෑම කාලේ ඉවර වෙලා මෙන්න මේ අපේ චූටි පැටියා මේ දවස්වල ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් එයාගේ අම්මා නිදහසේ කෑම කනකම් කියලා මායි අපේ නංගිලයි මෙයාව මාරුවට බලාගත්තා. දවල් බත් කාලේ ඉවර වුණාට පස්සේ ආය වෙන මොනවත් රැට කන්නවත් අපිට එහෙම පුළුවන් කමක් තිබ්බේ නැහැ. හොඳට දවාලේ කෑවා. ඒ හින්දා මේකතන හෙලබජුන් එකක් තියෙනවා ළඟම. ඒකෙන් ගත්තා මම උදු වඩ එකයි කට්ලට් එකයි රෝල් එකයි. ඒ ආන්ටි මාව අඳුරන නිසා එයා හැමදාම මට වඩ එකක් දෙනවා. කොහොම හරි මේ ඒකත් එක්ක මම ගෙදර ගෙනල්ලා තියාගෙන හිටියා මේ හයිලන්ඩ් එකේ මිල්ක් පැකට් එක. මේක මං ගෙනාවේ කූල් කරලා. ඒ කියන්නේ ඩීප් ෆ්‍රීසර් එකේ දාලා කූල් කරලා නිකන් අයිස් පැකට් එකක් වගේ කන වීඩියෝ එකක් මම දැක්කා. එහෙම කරන්න කියලා තමයි ගෙනාවේ. උනාට ඉතින් මං හවස රෝල්ස් එහෙම කද්දි ඕකත් අරගෙන බිව්වා. මං කන බොන වෙලාවේ මෙන්න මෙයා සැපට නාලා ඉවර වෙලා මං දිහා හොරෙන් බලාගෙන ඉන්නවා මං කන දිහා. එයාට ඉතින් කොච්චර දුන්නත් කොච්චර බඩ පිරෙන්න කෑම මොනවා ගෙනල්ලා දුන්නත් එයාගේ පෙරේතකම අඩු වෙන්නේ නැහැ. මගේ වගේම තමයි. ඔය බලාගෙන ඉන්නේ මං හොරෙන් කෑම කන දිහා. ඉතින් මං කන හැම එකකින්ම භාගයක් එයාට දෙන්න ඕනේ. එයා මේ විදිහට හොරෙන් බලාගෙන ඉඳිද්දි මට එහෙම කන්න හිතෙන්නේත් නැහැ. බොරුවට නිදි වගේ ඉන්නවා. ඒ වුණාට මම කට හොල්ලද්දි එයා හැරෙනවා එහෙම. කොහොම හරි මේ එයාටත් දීලා තමයි කෑවේ. අපි දෙන්න ඉතින් හවුලේ කාලේ ඉවර වෙලා හවස් වරුව ගෙවුනේ විදිහට. රැට නම් කන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. බඩ හොඳටම පිරීලා. ඉතින් අද දවස ගෙවිලා ඉවර වුණේ ඒ විදිහට. කොහොම හරි කෑම කාලා තමයි හිටියේ. හැමදාම කෑම කන එක මෙහෙමයි කන්ට්‍රෝල් කරගන්න මං හැම වෙලාවෙම හිතනවා. හැබැයි කවදාවත් මං කන එක එහෙම කන්ට්‍රෝල් වෙන්නේ නැහැ. දැන් හිතාගෙන ඉන්නේ ජිම් එකේ පිහිට තමයි දැන් තියෙන්නේ. මොකද ඩයට් කරනවා කියන එක කවදාවත් වෙන දෙයක් නෙමෙයි. ෂුගර් කට් කරන එක කවදාවත් වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා කොහොම හරි ජිම් එකට යන්න තමයි දැන් හිත හදාගෙන ඉන්නේ. කොහොම හරි මේ ඉන්නේ මගේ චෙරි. බලන්න යා කොච්චර ලස්සනද කියලා. හරිම ලස්සනයි, හරිම පෙරේතයි, හරිම දඟයි කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. එයාව චූටි කාලේ ඉඳන් මට ගුටි දීලා හදාගන්න බැරි වුණ එක ගැන මම දැන් පසුතැවෙනවා. එයා හරිම නෝටි වෙලා ඉන්නේ දැන්. කොහොම හරි මෙයා නැත්තම් ඉතින් මගේ ජීවිතේ සතුටක් මට නැති වෙනවා. එක සතුටක්. මොකද මෙයා මගේ ජීවිතේ කෑල්ලක් වෙලා ඉන්නේ. කොහොම හරි මේ ඔය මං කන දිහා තමයි බලාගෙන ඉන්නේ ඔය පෙරේතයා. මේ අද වීඩියෝ එක දැන් එන්ඩ් කරන්න තමයි මං ලෑස්ති වෙන්නේ. මගෙත් එක දිගටම ඉන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න හොඳද? වීඩියෝස් බලන්න දිගටම හැමදාම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. ගිහින් එන්නම් තව වීඩියෝ එකකින්. බයි බයි. ආදරෙයි.